දැනට ලංකාව ඇතුලේ කැම්පස් වල ඩිග්‍රියක් ගන්න ඉගෙන ගන්න නංගිලා මල්ලට දෙයක් කියන්න හිතුමා. උඹලා මචං කවදාද හරි කැම්පස් අවුට් වෙලා වෙන රටකට අයි ස්ටඩීස් වලට හරි නැත්නම් ජොබ් එකක් කරන්න හරි නැත්නම් ජීවත් වෙන්න හරි යන්න හිතන් ඉන්නවා නම් අනිත් එකට උඹලා කරන්න ඕන දෙයක් තමයි උඹලගේ කඩ පොලිස් කරගන්න. ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හදා ගන්න එක පුළුවන් නම් ෆ්‍රෙන්ච් හරි ජර්මන් හරි චයිනීස් හරි මොකක් හරි තව ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් වෙනවා. බල කැම්පස් අවුට්ලා වෙන රටකට ඇප්ලයි කරනකොට. ඒ වගේම ඊළඟ කතන්දරේ බල කැම්පස් අවුට් වෙලා වෙන රටකට මාස්ටර් එකකට හරි PhD එකකට හරි නැත්නම් ජොබ් එකකට හරි යන්න try කරනවා නම් යන්න අදහසක් හරි තියෙනවා නම් අංක එකටම උඹලා දැන්ට කැම්පස් එකේ තියෙන වැඩ ටික හරියට කරගෙන වාස් එකක් දාගන්නවා නම් උඹලට මාර chance එකක් තියෙනවා. ආයෙ එතකොට රටවල් වලට යනකොට සල්ලි වෙදන් කරන්න ඕනේ නැහැ. උඹලට ස්කෝලර්ෂිප් දීලා උඹලව ගන්න ලෝකේ ඕන තරම් රටවල් ඕන තරම් යුනිවර්සිටි ඕන තරම් කම්පැනිස් තියෙනවා. ඉන් කරන්න ඕන මහජි වෙලා ක්ලාස් එකක් try කරන එක ක්ලාස් එකක් දාගන්න try කරන එක එහෙම කරගත්තොත් උඹලට කැම්පස් අවුට්ලා ලොකු ගණන් සල්ලි වේදම් කර කර ලක්ෂ 40 50 කෝටිය වේදම් කරගෙන එහෙම රටවල් වලට යන්න උවමනා වෙන්නේ නැහැ. ක්ලාස් එකක් දාගන්න පුළුවන් නම් උඹලට ස්කෝලර්ෂිප් ඇප්ලයි කරලා වෙන රටකට යන්න පුළුවන්. ඒක තමයි තියෙන ලේසිම chance එක. උගත් පාඩම් මෙව්වා. අපි එච්චර ඒව ගැන හිතුවේ නැති හින්දා සෑහෙන ගණන් වේදම් කරගෙන වෙන රටවල් වලට අවිල්ලා ඉන්නවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නෑ උඹලා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්න උතුනේ. කැම්පස් ඉන්නවා නම් වෙන රටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් තමන්ගේ ලැන්ග්වේජ් එක තියෙන අනිත් ඇබිලිටිස් හදාගෙන ක්ලාස් එකක් දාගන්න පුළුවන් නම් උඹලට ඇත්තටම සල්ලි වියදම් කරන්න නැතුව වෙන රටකට ගිහිල්ලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්.